ඉතිහාසය ගොඩක් අනුබත්න විශේෂයෙන් ගොඩක් ඉම්ප්‍රූව්මන්ට් විදිහට දක්ෂතා දැක්වූ විශේෂයෙන් ගොඩක්ම අනුබදුන ක්‍රිකට් තරඟවල ෆීල්ඩින් දක්ෂතා ගත්තොත් ඇත්තටම හැමෝම දන්න ඩොනාල්ඩ් බ්‍රැඩ්මන් තමයි ලෝකීය විශිෂ්ටම ටෙස්ට් ක්‍රිකට් ඉතිකරුවා. ඔහු තමයි වැඩිම ලකුණු රැස් කරගෙන තියෙන විශේෂයෙන් බ්‍රැඩ්මන්ගේ ලකුණු 6000 ගානේ ටෙස්ට් ලකුණු 6000 ගානේ 5020ක්ම ඉංගලන්තයේ රෙඩිව ලබාගත් අනුබදුන ලකුණු විශේෂයෙන් අනුබදුන තරඟාවලිය වල බ්‍රැඩ්මන්ගේ සාමාන්‍ය 89.78ක් වෙනවා. ඉතින් මේක ඕනම කණ්ඩායමකට ඒක ක්‍රීඩකෙක් ලබාගත් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව තමයි බ්‍රැඩ්මන් මේ අරගෙන වියනේ. ඉතින් ඇන්සස් වල වැඩිම කඩලා ගියාම ෂේන් මොන්ට කඩුව 135 දිනකට තුළ මේකත් වාර්තාවක්. මොකද එක් ක්‍රීඩකෙක් ප්‍රතිවාදී කණ්ඩායමට ලබාගෙන වැඩි ටෙස්ට් කඩුව සංඛ්‍යාව තමයි 195. ෂේන් මොන්ගේ කඩුව 76න් කඩුව 195ක් ඉංගලන්තයේ රෙඩිව ලබාගත් අනුබදුන කඩුව. ඊම තමයි විශේෂත්වය විශේෂයෙන්. ඒක හරි කතා කරන්න ඕනේ. වගේම අපි අනුබදුන වල තරඟාවලියේ ඉතිහාසයේදී හැබැයි ඉතිහාසයේ විශිෂ්ට තරඟාවලිය ක්‍රිකට් විශේෂ 2005 තරඟාවලිය විශිෂ්ට අනුබදුන තරඟාවලියක් වුණා. විශේෂයෙන් 1989 ඉඳන් 2003 වෙනකම් එක දිගට ඕස්ට්‍රේලියාව අනුබදුන දින්නේ අන්තිමේ ඉනෝ ප්ලේයර් දිනේ ඉතින් 2005 තමයි ආපහු අවුරුදු මම හිතන්නේ 18කට විතර පස්සේ තමයි 18කට 17කට විතර පස්සේ ඉංගලන්තයේ 2005 තමන්ගේ මව් විදිය අනුබදුන තරඟාවලිය ජයග්‍රහණය කරා.